වෙල්කම් to my YouTube channel ළමයි. ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මේක තමයි මගේ first vlog එක. ඉතින් මම හිතුවා මගේ first vlog එකේ ඔයාලට nails හදන විදියත් කියන්න. ඉතින් මම ඇත්තටම nails හදන්න මම ගියේ 24 වෙනිදා. එදා ඇත්තටම මට free තිබුණ නිසා ටිකක් උදේ මම nails හදන්න ගියා. හැබැයි මම වෙනදා හදන තැනට නෙමෙයි ගියේ. මගේ යාළුවා යන තැනට තමයි මම ගියා recommend කරපු නිසා. මගේ කලින් red nails තිබුණා. ඊට පස්සේ මට හිතුණා නැහැ red nails තමයි ඕනේ Christmas vibe එක නිසා. ඒක නිසා මම red shining effect එක තමයි කරේ. ඉතින් ළමයි ඔයාලා බලනවා ඇති අපි මේ කොහෙද යන්නේ කියලා මේ තමයි 25 හවස අපි පූජාවට යන ගමන් ඇත්තටම ඉන්නේ චර්ච් එකට යන ගමන් මමයි අයියා යාළුවෝයි අපි ඔක්කොම චර්ච් එකට යනවා රෝම් ඉන්න අය දන්නවා පියත්සා වෙනස පූජාව ඒකට ඇත්තටම සිංහල පූජාවක් ඒකට හැමෝම සිංහලයි සහභාගී වෙනවා ඉතින් අපි යන්නේත් ඒකට දැන් තව යාළුවෙක් ඉන්නා යාවත් අරගෙන අපි කෙලිම පූජාවට යනවා පූජාවට අපි දැන් මේ යන්නේ කස්ස සන්තාංජලෝ කියලා ඒක ඉස්සරහින් තමයි දැන් අපි මේ යන්නේ ඉතින් මෙතන ඉඳලා ඇත්තටම චූටි දුරයි පල්ලියට තියෙන්නේ ඉතින් යාළුවනේ මේ තමයි අපි පල්ලිය ගවලනේ. ඉතින් ඔයාලට පේන්නේ නැහැ හරියටම. හැබැයි මේක ගොඩාක් ලොකුයි. පල්ලිය ඉස්සරහා ලස්සනට මේ ගවලනේ හදලා තියෙනවා. ඉතින් මට පල්ලිය එළිය වීඩියෝ කරගන්න බැරි වුණා. නමුත් පූජාවේ පොඩි ක්ලිප්ස් ටිකක් ගන්න පුළුවන් වුණා. ඉතින් ලොකුට ගන්න බැරි වුණා. මොකද ඒ වෙලේ ඒ තිබුණ සිටුේෂන් එකත් එක්ක. ඉතින් මේ ඇත්තටම පූජාවෙන් පස්සේ චුටි බබාලා ටික කැරොල් කියනවා. ඉතින් හරියම ලස්සනට ඒගොල්ලෝ කියවලා ඇස්සලා ඇවිල්ලා ලොකු පිරිසක් එදා ඇත්තටම හිටියේ නැහැ. මොකද එදා පූජාවල් ලවරෙන්ටිනා එතකොට ප්‍රේම පොට්ට තිබුණ නිසා ලොකු සෙනගක් ඇත්තටම එදා සහභාගී වුණේ නැහැ. නමුත් හරියම ලස්සනට පූජාව තිබුණා. ඊට පස්සේ පූජාව ඉවර වෙලා එළියට ඇවිල්ලා බබාලට ඕනි කියලා කිව්වා නිරාකුරු පත්තු කරන්න. ඉතින් අයියා කෙනෙක් ගෙනත් තිබුණා. නමුත් ඒක ඇත්තටම ඒ නිරාකුරු මම හිතන්නේ පුස් හරිය මොකක් හරි හේතුවක්. ඒක හරියට වීඩියෝ එකට ගන්නවත් ඇත්තටම බැරි වුණා. වීඩියෝ කරන්න ඕන නිසා ආසාවට මම ඉතින් දන්නේ දර චූටි බබා වගේ ඒක රාතේ තියාගෙන ඉතින් කරකෝ හිටියා. My name is John Cena. Cena. Maya. My best friend. ඊට පස්සේ අපි කට්ටිය ලෑස්ති වෙලා දැන් ආයෙ යනවා. අපි අතර කතා වුණේ චෙන්ත්‍ර කිය ඇවිදින්න යන්න කියලා. ගිහිල්ලා මොන හරි කාලා යන්න කියලා. ඊට පස්සේ ඇත්තටම ඒ අයිඩියා එක අපි කට්ටිය වෙනස් කරා. ඊට පස්සේ ආයෙ කිව්වා නෑ අපි ඒක කරන්නේ නැහැ. දැන් වෙන කොහේ හරි කන්න යමු කියලා. ඊට පස්සේ අපි දැන් මේ ප්‍රිමා පෝර්ත පැත්තේ අලුතෙන් අරපු රෙස්ටොරන්ට් එකක කන්න යනවා අපි කට්ටියම. ඉතින් අපි දැන් ওই පියත්සා වෙනිත්සියා ඉඳලා තමයි ප්‍රිමා පෝර්ත වලට යන්නේ. විනාඩි 20ක පැය භාගය වගේ දුරක තමයි ඒ රෙස්ටොරන්ට් එක තියෙන්නේ. ඉතින් දැන් අපි මේ ගිහිල්ලා අතන බුෆේ එක රෙඩි වෙනකන් ඉන්නවා. මොකද ඒගොල්ලෝ අපිට කිව්වා බුෆේ එකක් තියෙන්නේ. ඒක නිසා අපි ඒක රෙඩි වෙනකන් කට්ටියම ඉතින් ඉන්නවා. ඊට පස්සේ බුෆේ එක ආවා. මට බුෆේ එකේ ඇත්තම වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද ඒ වෙලේ හිතුවේ නැහැ vlog එක කරන්න ඕනේ කියලා. අතරම අර කන සීයකුත් චුට්ටක් තිබුණා. ඒකින්ද බඩගින්නක් තිබුණා. ඉතින් ඔය තියෙන්නේ දෙවෙනි පාර මම දාගත්ත ඒවා. ඒ කුත්තුයි බිත්තර රොටි තමයි ප්ලේට් එකේ තියෙන්නේ. කලින් මම කෑවේ රයිස් කො කියන්නකෝ දැන් ඔය කෑම කොහොමද රසයිද? හරි සතුටුයි කැම රසයි. මං හදපු කෑම රසයි නේද? අපේ නොනිගේ කැම හරි. ඒක තමයි. ඔව් ඒක අවුල නැහැ කො දාන්න. කො දාන්නකො චූටි එක. ඔය ඉන්න ළමයි මිස් වර්ල්ඩ් ඔයාලා දන්නා ඇතිනේ. ඉතින් දැන් මේ අපි කාලා බීලා බඩ පැලෙන්න කාලා හොඳට අපි දැන් මේ ගෙවල් වලට යනකම ළමයි ඉන්නේ. ඉතින් අද දවසේ අපි එහෙම තමයි අපි ගත කරේ. අපි හිතුවේ නැති විදිහට ඇත්තටම අන්තිමට චෙන්ත්‍ර යනවා කියලා අන්තිමට අපි රෙස්ටොරන්ට් එකේ කන්න ගියා. අපි මුලින් හිතුවේ ඇත්තටම චෙන්ත්‍ර එකේ ඇවිදින්න යන්න. මොකද හරිම ලස්සනයි ක්‍රිස්මස් වලට සලසලා තිබුණා. මොකද අපි කාටවත් ඇත්තටම ක්‍රිස්මස් වලට ඇවිදින්න යන්න වෙලාවක් හම්බුනේ නැති නිසා අපි හිතුවේ ඇත්තටම එහෙම කරන්න කියලා. නමුත් ඉතින් ලාස්ට් මිනිත් ඔක්කොම වෙනස් වුණා. ඉතින් මේ 26 වෙනිදා හවස අපි ඇත්තටම කට්ටියම සෙට් වුණා යාළුවෙක්ගේ ගෙදරට. ඉතින් ඒ අක්කා කිව්වා අපි සෙලිබ්‍රේට් කරමු 26 අපි ඔක්කොම හවස යාළුවා ගෙදර කියලා. ඉතින් අපි එහෙ ගියා මේ කෑම හදලා අක්කා. ඊට පස්සේ තව උතන ජාති තිබුණා ඇත්තටම ගන්න උන්නේ නැහැ වීඩියෝ එකට. ඉතින් vlogs කරනවා කියලා හිතුවේ නැති නිසා. ඉතින් අපි කාලා ටිකකින් ඒ ඇන්ටි නත්තල් තෑගි බෙදන්න ඕන කියලා කිව්වා. එයාට අනුන නිසා එයාට නත්තල් ආච්චි කිව්වොත් මම හිතන්නේ හරියෙන් බර තොගයක් ඇත්තටම ගෙනල්ලා තිබුණා. අපි ඔක්කොටම දුන්නා නත්තල් තෑගිය. ඇත්තටම හරිම හොඳ කෙනෙක්. ඉතින් ඔය තියෙන්නේ මට දුන්න gift එක. මම ඉතින් ඔය වෙලෙන් බැලුවේ නැහැ. ඊට පස්සේ මම බැලුවා. එතන මෙයා දුන්නේ ලස්සන ස්කාර්ෆ් එකක්. මොකද එයා දුන්නෙත් එක බ්ලැක් වෙලින් මම හරිම ආසයි කලර් එකට. ඊට පස්සේ තව gifts වගේක් හම්බුණා. එතන මට වීඩියෝ ගන්න බැරුව ගියා.
ඉතින් පොඩි ගේම්ස් වලින් පස්සේ ලොකු කට්ටිය අතර ඉඳගෙන කයියක් ගහගෙන ඉනවා. අර අක්කා චුට්ටක් කට අරන් හිටියනම් මැස්සක් යනවා ළමයි කට අස්සට. ඉතින් දන්නේ නැද්ද ඔය බොරුවක් කී හිටිය. ඉතින් මට වීඩියෝ එක මියුට් කරන්න උනා පෞද්ගලික හේතුන් මත. ඉතින් මේ කට්ටිය දන්නේ නැති ඉතින් බොරු බයිලක ගහ හිටියා. ඒ අසෙන් භාගයක් අයියක් ගහනවා. ඒ අසෙන් අනිත් ෆෝන් නොබනවා. ඉතින් ළමයි ඔහොම තමයි. ඒ අසෙන් මේ සින්දු දැම්ම ළමයි නටන්න කියලා. ඔයගොල්ලෝ දැන් අහන්න එපා මගේ මේ මොන ස්ටයිල් එකද කියලා. ඉතින් මේ අපේ ෆ්‍රී ස්ටයිල් තමයි මායයි මේ නටන්නේ. ඒක නිසා දිගටම බලන් ඉන්න ළමයි අපේ හොනෝද නැටුම් ඉස්සරහට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ. අපි දැන් පිස්සු දෙන්නෙක් වගේ මොන නටන යනවා. අරගොල්ලෝ ඉතින් අපුඩිය ගහ අපිව ඉතින් දන්නේ නැද්ද ඉතින් ෆෝම් කරන් ඉතින් අපිත් ඉතින් ළමයි නටනවා ඉතින්. ඔයගොල්ලෝ බල ඉන්න ඉතින් අපේ ඩාන්ස් ඕන ළමයි ඔන්න කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අපේ ඩාන්ස් ලස්සනයිද නැද්ද කියලා. ඔන්න බාන මෑ ඩොමිනික් අයියා ගාප්පේ. කට්ටේ වගේම දිරිසනවා. ඊට පස්සේ දැන් අපි රැයට කන්න ඉතින් ආප්ප හැදුවා. තව අපි බතුත් තිබුණා. නමුත් ආප්පත් හැදුවා අපි කන්න. ඉතින් දැන් ඔය අයියා ඉතින් ආප්ප හදන හැටි පෙන්න ඉතින් මාව ඉතින් අවුස්සනවා. කොහේ එකක් දාලා පෙන්න. ඒ අසෙන් අයියා කියනවා මේ තොප්පිය නැහැ කියලා වීඩියෝ කරන්න එපාලු අරකයි මේකලු මොකද මං කිව්වා ව්ලොග් එකට දාන්න ඕනේ කියලා. ඉතින් මේ ඇත්තටම යාගේ තට්ටෙත් ප්‍රොමෝට් කරන්න ඕනේ කියලා මට හිතුණා. ඒ ආපේ අස්සේ මොකද අපේ තට්ටේ ඇත්තටම මේක වගේ කියලා මට හිතුණා. අපේ දාන්න ඇත්තටම try කරා. ඉතින් බලන්න ඔය ආප දාන විදිහම තේරෙනවා මම කොච්චර මට එක්ස්පීරියන්ස් එකක් තියෙනවද කියලා මේ ආප දැමීමේ. ඉතින් බලන්න ළමයි කොච්චර ලස්සනට දානවද කියලා මම ඔය වගේ කරක බෙල්ල කරක දාන්න ඕනේ. ඉතින් මුකුත් ඉදන්න ළමයි කොණ්ඩේ කඩන් ඒ කුස්සියේ ඉන්නේ කියලා. ඉතින් කොණ්ඩේ කඩන් ඉන්නවනේ මේ ළමයි. මම ඇත්තටම හිතුවේ නෑ කුස්සියට එන්න ඕනේ කියලා. ඇත්තටම ඊට පස්සේ කුස්සියට එන්න වුණා මට. ඉතින් බලන්න කොච්චර ලස්සනට මම අප දානවද කියලා ළමයි. සුපිරිටම දානවා කිව්වොත් ඇත්තටම නිවැරදි මම හිතන්නේ. ඔයගොල්ලෝ ළමයි try කරලා බලන්න අප දාන්න මං වගේ. ඊට පස්සේ ඉතින් මං රස කර හදලා දුන්න තීක දිවානිකේ ඉඳන් හොඳට ඉතින් බොනවා ඉතින් කල්පනා කර ඉතින් ඉතින් මම ළමයිත් ඒක රස කර බීලා ඉතින් දැන් ඉතින් වීඩියෝ එක අවසානට අවිලා ඉන්නේ. ඉතින් ටටා බයි කියන තමයි ළමයි යන්නේ. ඊළඟ vlog එක වෙනකම් මත් එක්ක ඉන්න ළමයි අමතක නොකර subscribe කරලා comment කරලා share කරලා ඉතින් ඔක්කොම කරන්න ළමයි. love you all, bye bye.